වලස්සාලහාමි මේ මහදලල් ගොරව නිදි. වලස්සාලහාමිත් දැන් කම්මැලි වෙලා. මාව හිර කරන් තියන් ඉන්නා මා ලවම් වැඩ කරන්න. වලස්සාලහාමි මොකද මාෂා දෙවියන් දෙන්නේ? අනේ සමා වෙන්න වලස්සාලහාමි නින්ද කැඩුවට. මම මේ අක්කල වගේ හැදුවා. වලස්සාලහාමි කැමතිනේ. වලස්පට. හොඳ රසයි. රටව කෑවද? ඔව්. එයාලා ඇලට ගියා. දැන් එනවාද? කොහොමද මම මේක දැන් අහන්නේ? ගෙදර යන්න දැහුවොත් එහෙම එපාම කියාවි. ඒ හින්දා මං හිතපු උපාය යොදන්න. මොනවද උඹ තනියම කුඩු ගන්න? ගෙදර යන්න හිතනවා නම් වැඩක් වෙන්නේ නැහැ. අනේ වලස්සාලහාමි මං ගෙදර යන්න අහන්නේ නැහැ. ඒ වුණාට මට තෑගි භෝග ටිකක් යවන්න ඕන. අපේ සීයාලයි ගෙදරට. තෑගි භෝග? ඔව් රස කැවුම් ටිකක් එහෙම. තව නිවද එහෙම. වලස්සාලහාමිට පුළුවන්නේ ඒ ටික ගමට ගිහින් දෙන්න. මම දුන්නා කියලා. ආත්තම්මයි සීයයිද සතුටු වෙයි. වලස්සාලහාමිට තෑගි භෝගක් දෙයි. ඒ කෙල්ලේ ඇසට වැඩ කරන් ඉන්නේ එකේ ඔන්නෝක ගිහිල්ලාම දෙනවා. එතකොට හැමතිස්සෙම ගෙදර යන්න ඕනේ කියන කරදරේ ඉවර වෙයිනේ. හොඳයි. මම උඹලා ගෙදරට තෑගි භෝග ගිහින් දෙන්න. හැබැයි එක පොරොන්දුවක් පිට. ආයේ කවදාවත් ගෙදර යන්න ඕනේ කියලා මට කරදර කරන්නේ නැහැ කියන පොරොන්දුව පිට. හොඳයි. මම පොරොන්දු වෙන්න. ආයේ කවදාවත් වලස්සාලහාමින් ගෙදර යන්න ඕනේ කියලා අහන්නේ නැහැ කියලා. රාලහාමි අර ගබඩාවේ තියෙන බටපොටු පෙට්ටිය ගන්නද? උඹට ඕන එකක් ගනි. හැබැයි ඒක පුරවන්නේ නම් ගෑම් ගොඩක් හදන්න වෙයි. තව එකක් වලස්සාලහාමි. මං හෙට උදෙන්ම මේ පෙට්ටිය සූදානම් කරලා තියලා දර ටිකක් හොයන්න කැලේට යනවා. මේ ළඟපාත හොඳ දරක් නැති හින්දා ටිකක් ඇතුළට යන්න වෙනවා. වලස්සාලහාමි උදෙන්ම පිට වුණොත් වලස්සට නැගිටින්න කලින් ආපහු එන්න පුළුවන්. හැබැයි මගදී නවතින්න එපා කිසිම හේතුවකටවත්. එහෙම වුණොත් උදේ කැම් වෙලාවට ආපහු එන්න බැරි වෙයි.